මම දැකපු ප්‍රධානම කාරණාව තමයි ජනතාව පිපාසයෙන් ඉන්නවා තවත් නායකයෙක් රටට දැන් අවශ්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ෆේල් කියලා. ඒ නායකයෝ අතරේ දැනට පේන හොඳම නායකයා නම මට. අනේ අයියා මට තේරෙනවා මේ දවස්වල සෑහෙන්න පෑවිල්ලන ඒක නිසා පිපාසි ගතිය වැඩි තමයි මට හිතෙන්නේ අයියට විචලන තත්වයට ඇවිල්ලා. ඉතින් ওই තත්වයට ආවම පස්සේ තමයි ඔයගේ අර විකාර කියවන්නේ. ඉතින් අයිය මුලින්ම ඔයා මං කියන්නේ හොඳ ජීවනී එකක් බොන්න ඊට පස්සේ වෝටර්මෙලන් පපාය වගේ ඒවා ටිකක් වැඩිපුර බොන්න ගන්න. එතකොට අඩුම තරමේ ඔයාගේ ඔය මේ වියලිල්ල හැටියට නම් දවසට වතුර ලීටර් 2මාරක්වත් බොන්න වෙයි. එතකොට ඔය වියලි තත්වය අඩු වෙයි, විචලන තත්වය අඩු වෙයි. හැබැයි මේ ජනතාවගේ පිපාසය ගැන අය කලබල වෙන්න එපා. මොකද ජනතාවට එහෙමට කියන්න තරම් පිපාසයක් නැහැ. කොහෙවත් යන කුණ්ඩවාඩ ගෙනලා දාගෙන පිපාස නිවා ගන්න තරම් ජනතාවට එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ. මොකද ජනතාව දැනුවත්, බුද්ධිමත්. ඒක නිසා අය දවසට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය බොනවා. ඔය මේ දවස්වල ඔය සීනි කැක්කිරි අර කුල පැත්තේ එහෙම තියෙන සීනි කැක්කිරි මේ වෝටර්මෙලන් පපායා වගේ අර මේ දියර ආහාර වගේ ඒවා පළතුරු වගේ ඒවා ඒගොල්ලෝ නිතරම ගන්නවා. ඉතින් ජනතාවට එහෙමට කියන්න තරම් ලොකු පිපාසයක් නෑ අනම්මනම් දාගන්න තරම්. අයියා මතක ඇත්තෝ ඔයා වැඩිපුර ජල තියෙන පළතුරු වර්ග ගන්න. ඒ කියන්නේ වෝටර්මෙලන් පපාය. එතකොට ජීවනී එකක් හොඳට බොන්න වතුර ලීටර් 2මාරක් දවසට බීලා ඔය පිපාස තත්ත්වේ නිවා ගන්න. එතකොට ඔය ගතිය හරියයි. ඔය තත්ත්වෙන් මිදෙන්න.